හරි පුතේ අපි මේ ස්පෙෂල් මීටින් එක ගත්තේ 2025 අපේ මැයි මාසේ සැලැස්ම ගැන කතා කරන්න 2025 ළමයි එක්ක. එතකොට 2025 ළමයින්ට හරියටම මේ මැයි මාසෙත් එක්ක තව මාස 6ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ඒගොල්ලෝ විභාගෙ ලියන්න. විභාගෙට හරියටම තව මාස 6යි තියෙන්නේ. ඒ නිසා දැන් හරි සැලැස්මක් ඇතුව වැඩ කරන්න පටන් ගන්න. මේකෙදි ළමයි පියවර කිහිපයක ඉන්නවා වෙන්න පුළුවන්. සමහර ළමයි තාම වැඩ පටන් අරන් නැහැ. ඒගොල්ලෝ පුතේ දැන් මුල ඉඳන් හරි සැලැස්මක් හදලා වැඩ කරන්න පටන් ගන්න. මේ තමයි ඒගොල්ලෝ වැඩ පටන් ගන්න ඕනි කාලේ. පුතා දැන් ඔයා වැඩ පටන් ගන්න. ඔයාට මේ මාස 6 ලොකු දෙයක් කරන්න පුළුවන්. සහ සමහර ළමයි ඉන්නවා දැන් වැඩ කරගෙන යමින් පවතිනවා. ඒගොල්ලෝ කරන වැඩ ප්‍රමාණය දැන් වැඩි කරන්න. ඒ වගේම තමයි টොප් ලෙවල් එකක ළමයි 100ට ප්‍රමාණයක් ඉන්නවා පොඩි ප්‍රමාණයක්. ඒගොල්ලෝ පුතා දැනට ලොකු වැඩක් කරලා තියෙන්නේ. ඒගොල්ලොත් පුතා දැන් ඔය කරගෙන යන වැඩ ටික තව ටිකක් වැඩි කරලා තව ටිකක් බර කරලා කරන්න පටන් ගමු. පුතේ ඔයා කරන කැපකිරීමේ තරමට තමයි ඔයාට ලැබෙන ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඔයා ලොකු කැපකිරීමක් කරනවා නම් මේක ඇතුලේ ලොකු කැපකිරීමක් කරනවා නම් ඔයාට ලොකු ප්‍රතිඵලයක් නැත්තම් ඔයා බලාපොරොත්තු වෙනවටත් වඩා ලොකු ජයග්‍රහණයක් ඔයාට ලබා ගන්න පුළුවන්. හැබැයි පුතා ඔයා කැපකිරීමක් කරන්නේ නැත්තම් ඔයා කරන කැපකිරීම අඩුයි නම් ඔයා ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්නත් එපා. මොකද පුතා අපි කරන කැපකිරීමයි අපි ලබන ජයග්‍රහණයයි අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. ඔයා කිසිම අවස්ථාවක ලොකු ජයග්‍රහණ ගැන හීන දකින්න එපා. කැපකිරීමක් කරන්න බැරි නම්. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා මේක ඇතුලේ ලොකු කැපකිරීමක් කරන්න ලෑස්ති වෙන්න. දැන් ඔන්න මැයි මාසය ඇවිල්ලා තියෙන්නේ. මේ මාසෙත් එක්ක හරියටම තව තියෙන්නේ අපිට මාස 6ක කාලයක් විතරයි. ඒ නිසා දැන් හරියට වැඩ කරන්න ඔන්න විභාගය කියන දේ දැන් ඇඟට ගන්න. දැන් ඇඟට අරන් අපි වැඩ කරමු 2025 ලියන ළමයින්ට මැයි මාසේ අපේ තියරි ක්ලාස් එක වෙන්නේ මෙහෙමයි. තියරි ක්ලාස් එක ඇතුලේ පුතා තියරි ක්ලාස් එක ඇතුලේ අපි දැනට 13 වෙනි පාඩම පටන් අරන් ඉන්නේ. ඒ කියන්නේ මෙහෙයුම් කළමනාකරණයේ පාඩම. මෙහෙයුම් කළමනාකරණයේ පාඩමේ අපි පළවෙනි අනුමාතෘකා කිහිපය කතා කරලා තියෙන්නේ. ඒතර අපිට මේ මාසේ මුල කතා කරන්න තියෙන්නේ පුතා නිෂ්පාදන පිරිවැයේ ඉඳන් 13 වෙනි පාඩම අපි අප්‍රේල් මාසේ සාකච්ඡා කරන්න පටන් ගත්තා. මෙහෙයුම් කළමනාකරණයේ පාඩම මෙහෙයුම් කළමනාකරණය පුතා මේ මාසේ අපි මේ මෙහෙයුම් කළමනාකරණයේ පාඩමේ සාකච්ඡා කරනවා නිෂ්පාදන පිරිවැය. මේ කොටස් ටික ආවරණය වෙලා නැති ඕනේ කෙනෙකුට පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ පන්තිය ළමයින්ට අපි පටන් ගන්නවා නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය කොටස. ඊළඟට අපි පන්තිය ඇතුලේ පටන් ගන්නවා පුතා සමච්ඡේදන ලක්ෂ්‍ය, ද්‍රව්‍ය මිලදී ගැනීම, තොග පාලනය, සමච්ඡේදන ලක්ෂ්‍ය, ද්‍රව්‍ය මිලදී ගැනීම, ද්‍රව්‍ය මිලදී ගැනීම, තොග පාලනය, තොග පාලනය. ඊට පස්සේ මම ටියුට් එකට ඔයාලට දාලා තියෙනවා තොග මට්ටම්, ආර්ථික ඇරවුම් ප්‍රමාණය, ගුණත්ව පාලනය, තොග මට්ටම්, ආර්ථික ඇරවුම් ප්‍රමාණය, EOQ. ඊළඟට ගුණත්ව පාලනය, ගුණත්ව පාලනය සහ අවසාන වශයෙන් ඵලදායීතාවය අපි කතා කරනවා. ඵලදායීතාවය. මේ අනුමාතෘකා ටික අපි කතා කරලා 13 වෙනි පාඩම, ඒ කියන්නේ මෙහෙයුම් කළමනාකරණයේ පාඩම මේ මාස ඉවර කරනවා 4 වෙනි සතිය වෙද්දී. පුතා අපිට මේ මැයි මාසේ සති 5ක් ලැබෙනවා. ඒ නිසා අපි පටන් ගන්නවා අවසාන සතියේ මැයි මාසේ අවසාන සතියේ පටන් ගන්නවා 14 වෙනි පාඩම අලෙවි කළමනාකරණය. අලෙවි කළමනාකරණය. මැයි මාසේ අවසාන සතිය අපි තියරි ක්ලාස් එක ඇතුලේ අලෙවි කළමනාකරණයේ පාඩම පටන් ගන්නවා. මේ විදිහට තමයි අපේ තියරි ක්ලාස් එකේ මැයි මාසේ වැඩපිළිවෙල වෙන්නේ. ඊට අමතරව තියරි ක්ලාස් එකේ අපිට සති 5ක් තියෙනවා. මේ සති 5න් සති 4ක මම ඔයාලට අපේ සුපුරුදු පරිදි ක්වික් ටෙස්ට් එක දෙනවා. ඒ කියන්නේ කලින් සතියේ කරපු පාඩමෙන් මේ සතියේ අපි ප්‍රශ්න කරනවා. එතකොට ක්වික් ටෙස්ට් එක ඔයාලට හම්බ වෙයි. අපිට කරන්න තියෙන්නේ පුතා ක්වික් ටෙස්ට් අංක 4 ඉඳන් අංක 4 ඒ වගේම තමයි ක්වික් ටෙස්ට් 5, 6 සහ 7 ඔයාලට මේ මාසේ ලැබෙයි.
හරි. එතකොට මේ විදිහට තමයි තියරි ක්ලාස් එකේ වැඩ ටික වෙන්නේ. ඊට පස්සේ මැයි මාසේ රිවිෂන් ක්ලාස් එක. රිවිෂන් ක්ලාස් එක. මැයි මාසේ අපේ රිවිෂන් ක්ලාස් එක පුතා. රිවිෂන් ක්ලාස් එක ඇතුලේ තමයි වැඩ ගොඩක් වෙන්නේ. මොකද විභාගේ ලඟ වෙලා දැන් තියෙන්නේ. ඒ නිසා අපි රිවිෂන් ක්ලාස් එක ඇතුලේ වැඩ ගොඩක් කරනවා. රිවිෂන් ක්ලාස් එකේ පුතා ෆුල් පේපර් ක්ලාස් එකක් යනවා වෙනම. ෆුල් පේපර් ක්ලාස් එකක් යනවා. ෆුල් පේපර් එකක් අපි ලියනවා. පුතා මේ ෆුල් පේපර් ක්ලාස් එක ඇතුලේ දැනට අපි ප්‍රශ්න පත්‍ර ලියන්නේ පළවෙනි පාඩමේ ඉඳන් 12 වෙනි පාඩම, ඒ කියන්නේ කළමනාකරණයේ පාඩමට එනකල්. මේ පාඩම් 12ෙම සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් අපි ලියනවා. සතියකට ප්‍රශ්න පත්‍රයක් පන්ති ඇතුළෙම ලියලා ඒ ප්‍රශ්න පත්‍රය පන්ති ඇතුළෙම අපි සාකච්ඡා කරනවා. ඒතර ෆුල් පේපර් ක්ලාස් එකේ අපිට අපි අප්‍රේල් මාසේ නතර කරලා මැයි මාසේ අපිට පටන් ගන්න තියෙන්නේ පේපර් නම්බර් 9 දෙක කොටසෙන්. හරි. එතකොට අපි ෆුල් පේපර් ක්ලාස් එක ඇතුලේ පටන් ගන්නවා මැයි මාසේ පේපර් නම්බර් 9. ප්‍රශ්න පත්‍ර අංක 9 දෙක කොටස අපි සාකච්ඡා කරනවා සහ පන්ති ඇතුලේ ලියනවා. ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර අංක 10 එක කොටස, ප්‍රශ්න පත්‍ර අංක 10 දෙක කොටස සහ ප්‍රශ්න පත්‍ර අංක 11 එක කොටස අපි මේ මැයි මාසේ පන්ති ඇතුලේ ලියලා සාකච්ඡා කරලා ඉවර කරනවා. ඊළඟට පුතා අපි රිවිෂන් ක්ලාස් එකේ තව කොටසක් විදිහට ස්පීඩ් ක්ලාස් එකක් කරනවා. ස්පීඩ් ක්ලාස් එකක් යනවා අපේ ස්පීඩ් ක්ලාස් එක. ස්පීඩ් ක්ලාස් එක මේකේ මුල ඉඳන්ම පාඩමෙන් පාඩමට ඔයාලට තියරිය මතක් කරලා දීලා අපි chart එකක් ගහනවා. ඒ වගේම තමයි ඒ පාඩමෙන් පාඩමට වෙන වෙනම විභාග ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණයක් කරනවා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණයක්. ඒ වගේම තමයි ඒ පාඩමෙන් පාඩමට අපි MCQ ප්‍රශ්න පත්‍රයක් වෙනම සාකච්ඡා කරනවා. පාඩමෙන් පාඩමට වෙන වෙනම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. මේ වැඩ ටික පාඩමෙන් පාඩමට වෙන්නේ. එතකොට පුතා රිවිෂන් ක්ලාස් එක ඇතුලේ පාඩමෙන් පාඩමට ටාගට් කරගෙන වෙන වෙනම වැඩපිළිවෙලක් යනවා. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම ටාගට් කරගෙන වෙනම වැඩපිළිවෙලක් යනවා. මේක තමයි අපේ රිවිෂන් ක්ලාස් එක ඇතුලේ වැඩපිළිවෙල. ස්පීඩ් ක්ලාස් එකේ අපි අප්‍රේල් මාසේ සාකච්ඡා කරා 7 වෙනි පාඩම. මොකද ගොඩක් ළමයින්ට 12 වසරේදී පාඩම් කරන්න ගොඩක් කරුණු තියෙන පාඩමක් විදිහට හම්බ වෙන 7 වෙනි පාඩම අපි අප්‍රේල් මාසේ පටන් ගත්තා. තාම මේ ස්පීඩ් ක්ලාස් එකේ අපි 7 වෙනි පාඩම විතරයි සාකච්ඡා කරලා ඉවර කරේ. මේ ස්පීඩ් ක්ලාස් එකේ මේ රිසල්ට් ආවට පස්සේ දැන් මේ මැයි මාසේ ඉඳන් අපි පටන් ගන්නවා. ඒ කියන්නේ 2025 ෆස්ට් ට්‍රයි ලියන ළමයින්ට සහ 2025 සෙකන්ඩ් ට්‍රයි ලියන ළමයින්ට කියන දෙගොල්ලටම ස්පීඩ් ක්ලාස් එක ආය පටන් ගන්නවා මුල ඉඳන්ම. මේ ස්පීඩ් ක්ලාස් එකේ පුතා අපි මැයි මාසේ ප්ලෑන් එක පළවෙනි පාඩම ව්‍යාපාර පදනම සහ පරිසරය පළවෙනි පාඩම, දෙවැනි පාඩම ව්‍යාපාර සමාජ වගකීම් සහ ආචාර ධර්ම, තුන්වෙනි පාඩම රජය හා ව්‍යාපාර. පුතා මේ පාඩම් තුන අපි ස්පීඩ් ක්ලාස් එකේ සාකච්ඡා කරනවා. ස්පීඩ් ක්ලාස් එක මම මැයි මාසේ ඉඳන් ඔයාලට සතියට දවස් 2ක් හෝ 3ක් තියෙනවා. සතියට දවස් 2යි අපිට ටයිම් එක මදි වුණොත් එහෙම තව එක්ස්ට්‍රා දවසක් ගන්නවා. එතකොට සතියට දවස් 3ක් ගොඩක් වෙලාවට ස්පීඩ් ක්ලාස් එක තියෙයි. මේ ස්පීඩ් ක්ලාස් එකට අනිවාර්යයෙන්ම රිවිෂන් ක්ලාස් එකට එන ළමයි සම්බන්ධ වෙන්නම ඕනේ. මොකද ඒක රිවිෂන් ක්ලාස් එකේම කොටසක් විදිහට යන්නේ. පුතා මේ ස්පීඩ් ක්ලාස් එක ඇතුලේ අපි සාකච්ඡා කරනවා. දැන් පළවෙනි පාඩම ගත්තොත් එහෙම ව්‍යාපාර පදනම සහ පරිසරය. මේ පාඩම අරගෙන මේ පාඩම සාකච්ඡා කරලා මේ පාඩමේ chart ටිකක් ගහනවා අපි. short note chart ගහනවා. short note chart ගහනවා. ඊට පස්සේ පුතා ඒ පාඩමේ past paper analyze එකක් කරනවා. past paper analyze එකක්. ප්‍රශ්න පත්‍රය
කලින් අහලා තියෙන ප්‍රශ්න මොනවද? ඒ වගේම තමයි ඒ සාකච්ඡා කරපු කොටසෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා අපි පාස් පේපර් එක විශ්ලේෂණයක් කරනවා. ඊළඟට පුතා අපි පාඩමෙන් පාඩමට වෙන වෙනම MCQ ප්‍රශ්න 50ක් තියෙන පේපර් එකක් සාකච්ඡා කරනවා. MCQ ප්‍රශ්න 50ක් තියෙන පේපර් එකක් සාකච්ඡා කරනවා. සහ පාඩමෙන් පාඩමට වෙන වෙනම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. එතකොට මේ වැඩපිළිවෙල වෙන්නේ පාඩමෙන් පාඩමට වෙන වෙනම. එතකොට සෙකන්ඩ් ෂයි කරන ළමයින්ට ප්‍රශ්නයක් නැහැ. දැන් ඔන්න මුලින් ඉඳන්ම මේ වැඩපිළිවෙල පටන් අරන් තියෙන්නේ. ඒතර මුලින් ඉඳන්ම ඒගොල්ලන්ට පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. පේපර් ක්ලාස් එක එනලට පරණ පේපර් ෂීට් එකේ මුලින් ඉඳන්ම වැඩ ටික කරගෙන යන්න. ෂීට් එකේ පුතා දැනට අපි කරලා පාඩමෙන් පාඩමට ප්‍රශ්න හා ව්‍යුහ රචනා ප්‍රශ්න පත්‍රය 6 වෙනි පාඩකල්. සෙකන්ඩ් ෂයි කරන ළමයි මුලින් ඉඳන් දැන් සම්බන්ධ වෙන අයට MCQ ප්‍රශ්න ටික සහ මේ වගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික මම දෙනවා. මොකද අපේ ක්ලාස් එකේ දැනටමත් මේකේ 6 වෙනි පාඩමට යනකල් සාකච්ඡා කරලා තියෙන නිසා. එතකොට 1 2 3 පාඩම් තුනේ අපි රිවිෂන් ක්ලාස් එක ඇතුලේ අපි MCQ ප්‍රශ්න 50 ප්‍රශ්න පත්‍ර සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර වෙන වෙනම සාකච්ඡා හම්බ වෙනවා. හරි මේ විදිහට තමයි අපේ රිවිෂන් ක්ලාස් එක සහ තියරි ක්ලාස් එක 2025 මැයි මාසේ ළමයින්ගේ වැඩපිළිවෙල. ඒ නිසා දැන් ඔයාලත් මේකත් එක්ක සැලැස්මක් හදාගන්න. දැන් පුතා ඔයා මැයි මාසේ වෙද්දී අනිවාර්යෙන්ම මේ ක්ලාස් එකේ යන පාඩම් ටික අනිවාර්යෙන් සාකච්ඡා කරන්න ඕනි. ඒ වගේම තමයි ඔයා දැන් වැඩ ගොඩ ගහගෙන ඉන්නවා නම් ඒ වැඩ ටික ටික පාඩම් කරලා ඉවර කරගන්න ඕනේ. ඒ නිසා දැන් වැඩේට සෙට් වෙන්න තව හරියටම මාස 6යි තියෙන්නේ. ආය කියනවා මාස 6යි තියෙන්නේ. මේ මාස 6 පුතා ලොකු දෙයක් කරන්න වාට ඇති. ඕනෙම ළමෙක්ට වැඩ තාම පටන් අරන් නැති කෙනෙක්ට වුණත් හරියට ප්ලෑන් එකක් හදාගෙන ලොකු වැඩක් කරගන්න හොඳ කාලයක් තියෙනවා. ඒ නිසා අපි කේමට සෙට් වෙමු. එහෙනම් 2025 ළමයි මේ ප්ලෑන් එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි පුතා අපේ ක්ලාස් එක පොළොන්නරුව සත්මායතනයේ තමයි අපේ භෞතික පන්තිය තියෙන්නේ. ඒ වගේම තමයි ඕනේ දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට අපේ ඔන්ලයින් පන්තිය තියෙනවා. ඕනේ කෙනෙකුට පන්ති පිළිබඳ විස්තර දැනගන්න මෙන්න මේ නම්බරයට WhatsApp message එකක් දාන්න පුළුවන්. මේ නම්බරයට WhatsApp message එකක් දාන්න. message එක දාලා ඔයා සම්බන්ධ වෙන පන්තිය කියන්න. එතකොට පොළොන්නරුව සත්මායතනයේ ෆිසිකල් පන්තියට භෞතික පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් සහ ඔන්ලයින් පන්තියට කැමති දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. භෞතික පන්තිය සහ ඔන්ලයින් පන්තියේ පන්ති දෙකේම මේ වැඩපිළිවෙල මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා.